皆さん、こんにちは。基礎の日本学校の茶丸先生です。よろしくお願いします。本日、みんなの日本語の初期1教科書を使って第1課から第25課まで軽く説明したいと思っております。まず、第1課の助詞から勉強しましょう。では皆さん、よくご覧ください。基礎の日本語学校へChamaru Sensei. Ada minna nihongo pote shokkichi palawini pota පාවිච්චි කරලා පළවෙනි පාඩමේ සිට 25 වෙනි පාඩම දක්වා සෑම පාඩමකම සාරාංශ වශයෙන් අපි යමක් ඉගෙන ගන්නයි යන්නේ. මම ඔය කට්ටියට ඒ සඳහා සාරාංශ වශයෙන් යමක් උපකාරයක් ලෙස මම ඔය කට්ටියට උගන්වනවා. ඔය කට්ටිය යම් ක්ලාසස් වලට ගිහිල්ලා ජපන් භාෂාව ඉගෙනගෙන ඇති. ඒක මම දැනයි ප්‍රශ්නයක් නැහැ. ඔය කට්ටිය ඉගෙන ගත්ත දේවල් වලට මමත් මේ කියන දෙන දෙයින් යමක් ඔය කට්ටියට උපකාරයක් උදව්වක් වෙනවා නම් ඒක බොහොම හොඳ දෙයක් හැටියට මම හිතනවා. right. මතක් ගන්න ඔය කට්ටිය පළවෙනි පාඩම මොනවද ඔය කට්ටිය ඉගෙන ගත්තේ? මින්න යන්නේ හොඟ පොතේ පළවෙනි පාඩම. මොකද්ද අපි ඒ පාඩම ඉගෙන ගත්ත ජොෂි ටික, නිපාත පද ටික? වා, නෝ, මෝ. පාරක් කියනවා මම වා, නෝ, මෝ. එහෙනම් මම මෙතන මගේ වීඩියෝ එක යටින් මම උදාහරණ 3ක් දෙනවා වා නිපාත පදේ. හොඳට බලන්න. වතාෂි වා ගකුසෙයි දෙස්. වතාෂි වා ගකුසෙයි දෙස්. දෙවෙනි එක වතාෂි වා ගකුසෙයි ජාරිමසෙන්. වතාෂි වා ගකුසෙයි ජාරිමසෙන්. ජාරිමසෙන් කියන්නේ නොවේ කියන එක. ඔය කට්ටියට මෙතන වරහන් ඇතුලේ ජාරිමසෙන් යටින් දෙවාරිමසෙන් කියලා ලියලා තියෙනවා. දෙවාරිමසෙන් කියන්නේත් ජාරිමසෙන් කියන්නේත් ඔනජිමි එකම තේරුම. නොවේ කියන එක. ඊළඟට තුන්වෙනි වාක්‍ය අනාතාවා කයිෂයින් දෙස්කා. අනාතාවා කයිෂයින් දෙස්කා. මොකක්ද ඒකේ තේරුම? ඔබ සමාගමක වැඩ කරන සේවකයෙක්ද? සමාගම් සේවකයෙක්ද කියලා ප්‍රශ්නයක්. ජපන් භාෂාවේ කයන්නකට આવොත් ඕනම බුන්ෂෝයක වාක්‍යයක එහෙනම් එය ප්‍රශ්නයක්. අනාතාවා කයිෂයින් දෙස්කා. දෙවා සුගිනෝ ජොෂි. ඊළඟ එක තමයි නෝනිපාත පදේ. අපි නෝනිපාත පදේ කොහොමද පාවිච්චි වෙන්නේ? නෝනිපාත පදේ පාවිච්චි වෙන්නේ අයිතියක් හංගවනකොට. මගේය, ඇයගේය, වාහනේ, බයිසිකලේ, පොතේ ඔය හැම දෙයකටම නේ සෑම දෙයකටම අපි පාවිච්චි කරනවා නෝනිපාත පදේ. right. එහෙමනම් මම නෝනිපාත පදේනොත් උදාහරණ 3ක් මම මෙතන පල්ලෙහාේ දානවා. right. බලන්න. වතාෂි නෝ කබන් දෙස්. වතාෂි නෝ කබන් දෙස්. මගේ මොකද්ද? බෑග් එක. වතාෂි නෝ කබන් දෙස්. දෙවෙනි එක වතාෂි නෝ කබන් ජාරිමසෙන්. මගේ බෑග් එක නොවේය. වතාෂි නෝ කබන් ජා අරිමසෙන්. right. තුන්වෙනි එක අනාතානෝ කබන් දෙස්කා. අනාතානෝ කබන් දෙස්කා. අන්න බලන්න ප්‍රශ්නයක් අහනවා. ඔබගේ බෑගයේද? අනාතානෝ කබන් දෙස්කා. ඔබගේ බෑගයේද? right. ඔන්න එහෙනම් අවසාන සයිගොනෝ ජොෂි. පළවෙනි පාඩමේ අවසාන නිපාත පදය. මොකද්ද මේ නිපාත පදය? මෝ නිපාත පදය. මෝ නිපාත පදේ පාවිච්චි වෙන්නේ හැම වෙලාවෙම යම් කිසි දෙයක් පළවෙනි දේ සහ දෙවෙනි දේ සංසන්දනය කරද්දී අපි යොදා ගන්නවා මෝ නිපාත පදය. උදාහරණයක් ඇරෙට මම ශිෂ්‍යයෙක්මි. ඔබත් ශිෂ්‍යයෙක්ද? ඔබත් ඒ කියන්නේ එකම දෙයක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ පළවෙනි දේෙන් කතා කරන දේ දෙවෙනි දේත් එහෙමද කියලා අහන්නකොට
ඒකමද කියලා අහනකොට තමයි ගොඩක් වෙලාට මෝනිපාත පද යොදවන්නේ. ගොඩක් වෙලාට කියන්නේ මෝනිපාත පද යොදවන තව ක්‍රමයක් තිබෙනවා. ඒකට මේ මින්නන් නිහෝග පදේ පළවෙනි පාඩමේදී මෝනිපාත පදය යොදවන්නේ මේ කාරණේදී. බලන්න මම දැන් කියනවා මම ශිෂ්‍යයෙක්මි ඔබත් ශිෂ්‍යයෙක්ද. වතෂි wa gakusei desu. あなたも学生ですか? 私は学生です。あなたも学生ですか? right. ඒ මොකද්ද මං කිව්වේ? මම ශිෂ්‍යයෙක්මි ඔබත් ශිෂ්‍යයෙක්ද. ඊළඟට දෙවෙනි වාක්‍යය. දෙවෙනි උදාහරණය. 私はスリランカ人です。あなたもスリランカ人ですか? 私はスリランカ人です。あなたもスリランカ人ですか? මම ශ්‍රී ලාංකිකයෙක් ඔබත් ශ්‍රී ලාංකිකයෙක්ද කියලා තමයි මම මේ ඇහුවේ. 私はスリランカ人です。あなたもスリランカ人ですか? එහෙනම් තුන්වෙනි උදාහරණය. 私は先生です。山田さんも先生ですか? 私は先生です。山田さんも先生ですか? මම ගුරුවරයෙක්මි යමදා මහත්මයාත් ගුරුවරයෙක්ද. එහෙනම් ඔන්න අද අපි වා නෝමෝ නිපාත පද තුන ගැන මම පොඩි කරුකු සෙස්මේ ශිමස්තා මම පැහැදිලි කරා සරල විදිහට. එහෙමනම් දෙවා මිනසන් සුගිනෝ දයි නික්කා මත මෝ ඉෂ්ෂොනි බෙන්කියෝ ශිමාෂෝ. දෙවා මිනසන් ඔගෙන් කිදේ සනාරා